සියලු දෙනාට සුබ දවසක් වේවා. මේ අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් ගෙනෙන්නේ මුත්‍රා ගල් වල මාරයා. ඒ කියන්නේ මුත්‍රා ගල් දිය කර හැරෙනවා. මේකේ ඒ තරම් තියෙනවා ප්‍රබල ශක්තියක් තියෙනවා. මේ තමයි අක්කපාන ශාකය. මේ අක්කපාන ශාකය ගත්තොත් එහෙම මුත්‍රා ගල් වකුගඩු වල ගල්, ටික පිත්තාශය ගල් තියෙන කට්ටියට සාමාන්‍යයෙන් අක්කපාන ශාකයක් අරගෙන පස්පංගුවම බොන්න ඕන කෙලින්ම දින 21ක්. ඒ කියන්නේ පස්පංගුවම තම්බල ඉරලා දින 21ක් පත 8 එකට හිඳගෙන දින 21ක් බිව්වහම අපගේ හෙළව දෙක මේ ආයුර්වේදයෙන් සඳහන් වෙනවා මුත්‍රා ගල් දිය වෙනවයි කියලා වෙලා. මේක ඇත්තටම හොඳ ඔසුවක්. මෙම අක්කපාන ශාකය සෑම දෙයකටම වහයි අපි බේත් හේත් වලදී ප්‍රයෝජනයට ගන්නවා. ඒ කියන්නේ රූප වලාවන්න කටයුතු වලට ගන්නවා, කැඳ හදලා බොන්න ගන්නවා. තව මේකේ තියෙන විශ්මිත ගුණයක්. ඒ තමයි මේ අක්කපාන ශාකයේ කොළ අරගෙන ඉවරලා තුවාලයකට හොඳ වෙන්නේ නැති තුවාලයකට මේකේ යුස මිරිකලා දැම්මට පස්සේ ඒ තුවාලේ හොඳ වෙන විශේෂ සුවිශේෂී ගුණයක් තියෙනවා මේ අක්කපාන ශාකයට. දැන් අපි බලමු අක්කපාන ශාකයේ පස්පංගුව මොකක්ද කියලා. මේ තියෙන අක්කපාන ශාකය, මේ තියෙන අක්කපාන ශාකයේ මුල්, මේ තියෙන මූල පද්ධතිය. ඊට පස්සේ මේ තියෙන අක්කපාන ශාකයේ කඳ, මේ තියෙන අක්කපාන ශාකයේ කඳ, මේ තියෙන අක්කපාන ශාකයේ පත්‍ර. මෙන්න ඕගොල්ලන්ට පෙන්නන්න මේ තියෙන අක්කපාන ශාකයේ මල්, මේ තියෙන අක්කපාන ශාකයේ මල්. මේක ඇතුලේ තමයි අක්කපාන ශාකයේ ගෙඩිය තියෙන්නේ. පුංචි ගෙඩියක් තියෙන්නේ. මේ තියෙන අක්කපාන ශාකයේ මේක අපි කැඩුවට පස්සේ මේක ඇතුලේ තමයි ගෙඩියක් තියෙන්නේ. මේ තියෙන අක්කපාන ශාකයේ බීජය. මේ තියෙන පුංචියට තියෙන මේ අක්කපාන ශාකයේ බීජය. ඔන්න මම ඕගොල්ලන්ට අක්කපාන ශාකයේ පස්පංගුවෙන් පෙන්නුවා. අක්කපාන ශාකය ගත්තොත් එහෙම මැඩගස්කරේ තමයි උපන් නිජබිම එන්නේ. ඒත් එක්කම ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල මේක ආසියාන්තික රටවල වැවෙනවා. මේව අක්කපාන ශාකය ඇත්තටම රැකගත යුතුයි. අපේ රටේ ගත්තොත් එහෙම ගල් ආශ්‍රිතව තමයි හැදෙන්නේ. දැන් මේ සියනෑව ගත්තොත් එහෙම ගම්පහ ප්‍රදේශයේ ගොඩක්ම මාළිගතන කන්ද ආශ්‍රිතව අක්කපාන ශාකය තියෙනවා. මේව අක්කපාන ශාකය අපි රැක ගන්න ඕනේ. මොකද වටිනා කියන බේත ඖෂධයක් නිසා ලංකාවෙන් දැන් මේක තුරන් එනවා. තවදත් මේ අක්කපාන ශාකයේ කුඩා ළමුන් මේ පත්‍රය අරගෙන ඉවරලා පොත් අස්සේ දාපුවාම මේක පැලවෙනවා. මේ පත්‍රෙත් පැලෙනවා. මේකේ මුල් අදිනවා. අපි ඉස්සර කුඩා කාලේ මේක විනෝදාංශයක් වශයෙන් පොත් අස්සේ දාලා ඉවරලා පැල කරනවා. ජය වේවා. නොදැක්කනට දකින්න ලයික් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න. සුනියන් දේවතාවුන් වහන්සේ පිහිටයි.